අදත් වැදගත් වීඩියෝ එකක් අරගෙන එන්න හිතුවා. මේක වැදගත් වෙන්නේ ගොඩක්ම වකුගඩු රෝගීන්ට. ඉතින් බලන්න පටන් ගමු අද වීඩියෝ එක. ඔයාලා දන්න වකුගඩු රෝගියෙක් ඉන්නවා නම් චුට්ටක් ඒ කෙනෙක්ගෙන් අහන්න යාළුට පොටෑසියම් බහුල ආහාර ගන්න එපා කිව්වා නේද කියලා. දන්නවද ඒ හේතුව? පොටෑසියම් කිව්වොත් නෙමෙයි බොහෝ දෙනෙක් හිතන්නේ ඒක ශරීරයට අත්‍යවශ්‍ය සංඝටකයක් කියලා. නමුත් අපේ රුධිරයේ පොටෑසියම් ප්‍රමාණය වැඩි වූ ජාතික ප්‍රතිඵල ගැන නම් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. පොටෑසියම් කියන්නේ ශරීරයේ නිරුද්ධ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍යම දෙයක් වුණා. ලෝකීය ජනගහනයේ සැලකිය යුතු ප්‍රමාණයක් හයිපොකැලීමියා. ඒ කියන්නේ රුධිරයේ අධික පොටෑසියම් ප්‍රමාණයක් සහිත අපේ පත්වී සිටිනවා. මේ තත්ත්වය විශේෂයෙන් වකුගඩු රෝගීන්ට මෙන්ම හදවත් රෝගීන්ට සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක් නම් නෙවෙයි. මොකද පොටෑසියම් වැඩි වීම නිසා දරුණු හදවත් රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. හදවත රිද්මේ වෙනස් වීමේ සිට මරණය දක්වා වන වපසරියේ බලපෑම පොටෑසියම් නිසා ඇති වෙන්න පුළුවන්. වකුගඩු රෝගීන්ගේ රුධිරයේ පොටෑසියම් ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ ඉතාමත් සැලකිය යුතු තත්ත්වයක්. වකුගඩු වල එක් කාර්යයක් තමයි වැඩි පොටෑසියම් ප්‍රමාණයක් ශරීරයෙන් ඉවත් කිරීම. නමුත් වකුගඩු රෝගීන්ගේ වකුගඩු නිදිපඩි පෙරීමේ කටයුතු සිදු නොකරන නිසා ඔවුන්ගේ පොටෑසියම් මට්ටම ඉහළ යාමේ අවදානම වැඩි. දන්නවද? රුධිරයේ වැඩි පොටෑසියම් ප්‍රමාණයක් පැවතීමේ අවදානම දෙවෙනි වෙන්නේ අතිරුධිර පීඩනයේ ඇතිවන අවදානමට පමණයි. මෙහි ඇති අවදානම් තත්ත්වය පිළිබඳව දැනුමක් නොමැති වීම නිසා දරුණු හදවත් රෝගී තත්ත්වයන්ට මෙය මූලික හේතුවක් බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මේ ආකාරයේ කුමන හෝ හේතුවක් මත පොටෑසියම් වැඩි වූ පුද්ගලයෙකුට පොටෑසියම් පාලනය කළ හැකි පහසුම ආකාරය වෙන්නේ ආහාර පාලනය කිරීමයි. ඒ කියන්නේ පොටෑසියම් බහුල ආහාර ගැනීමෙන් වැළකී සිටීමයි. පොටෑසියම් බහුල ආහාර මොන වගේ ආහාර කියලා ඔබ හිතනවද? මෙන්න මේවා: ගස් ලබු, කෙසෙල්, අඹ, රටින්ඩි, අල, බත්තල, අලු කෙසෙල්, නිරිති, තක්කාලි, බට්ටක්ක මෙන්න මේ වගේ ආහාරවල පොටෑසියම් බහුලව පවතිනවා. ඉතින් වීඩියෝ එකේ මම මුලින් කිව්වා වගේ ඔබ දන්න වකුගඩු රෝගියෙක් ගාවට ගිහිල්ලා මෙන්න මේ පොටෑසියම් අධික ආහාර ගැන එයා දැනුවත්ද කියලා අහලා බලන්නකෝ. දැන් නැත්තම් එයාව දැනුවත් කරන එක අපේ වගකීමක්. ඉතින් අද වීඩියෝ එකනොත් ඔයාලට දැනුමට යමක් එකතු වුණා කියලා මම හිතනවා. හම්බෙමු තව වීඩියෝ එකකින්. සුබ දවසක්.